ඔයා තුඩ දිහා බලන් ඉඳලා හරියන්නේ නැහැ නේ පුතා. මේකේ මුකුත් වෙන්නේ නැහැ නේ. මගේ ඇස් දෙක දිහා බලන්න. ඔයාලා බලන් ඉන්න ලැජ්ජයි වගේ දැන් වපර වෙනව නෙවෙයි. ඒකට කියන්නේ අபிසාරීතාවය කියලා. ඒ සමීප වස්තුවේ සිට ඇස් දෙකටම ආලෝකයේ ඇතුළු වන කෝණ බොහෝ දුරට සමාන කර ගැනීම සඳහා ඇහි ස්වයං සිද්ධ චලනයක් සිද්ධ වෙනවා. ඒකට අපි කියනවා කන්වර්ජන්ස් නැත්නම් අபிසාරීතාවය කියලා. දැන් මම ඔබට පෙන්වන්නම් අபிසාරීතාවය. මොකද්ද මම පෙන්වන්න යන්නේ? කන්වර්ජන්ස්. අபிසාරීතාවයයි පෙන්වන්න යන්නේ. දැන් මේ තියෙන්නේ පෑනක්. පැහැදිලිද? පෑනක්. දැන් මේ තියෙන්නේ මේ පෑනේ තුඩ. ක්ලිප් එක. මම මේ පෑනේ තුඩ දිහා බලාගෙන ඉන්නවා. ඔබ කොහෙද බලාගෙන ඉන්නේ? කියන්න. තුඩ දිහා? ඔයා තුඩ දිහා බලන් ඉඳලා හරියන්නේ නැහැ නේ පුතා. මේකේ මුකුත් වෙන්නේ නැහැ නේ. මගේ ඇස් දෙක දිහා බලන්න. තේරුණාද? මම විතරයි තුඩ දිහා බලන්නේ. ඔබ මගේ ඇස් දෙක දිහා බලන්න. හරිද? ඔබ බලන් ලැජ්ජයි වගේ දැන් එකපාරක් පෙන්වන්න. හරි? බලා ගන්න. එකපාරයි ආයි බෑ. දැන් මේක දුරින් පිහිටි වස්තුවක් නේ. දැන් මම මේක ක්‍රමයෙන් සමීප වස්තුවක් බවට පත් කරනවා. ඔයාලා බලන්නේ කොහෙද? මගේ ඇස් දෙක දිහා. ඒකට හැඟුම්බරව බලන්න. right. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. ඔන්න බලන්න හරි. දැන් ඔන්න වස්තුව ළඟට එනවා. ළඟට එනකොට මම අකණ්ඩව බලාගෙන ඉන්නවා. කොහමද? යමක් දැක්කද? ඔබ යමක් දැක්කද? කියන්න. දැක්කද? මොකද්ද දැක්කේ? වපර වෙනවා. වපර වෙනව නෙවෙයි. ඒකට කියන්නේ අபிසාරීතාවය කියලා. ඔන්න ඉතින් බලන්නකෝ මේ ළමයි. මෙච්චර මහන්සියෙන් පාඩම් ගන්නවා මුන් කියන වපර වෙනවා කියලා. තව එකපාරක් පෙන්නන්න. අයි බෑ. last time දැක්කේ නැති කට්ටිය බලා ගන්න. මහන්සි අபிසාරීතාවය පෙන්නලා. right ඔන්න බලන්න. ඔන්න එනවා. හරි. මගේ විතරක් නෙවෙයි ඔක ඔබෙත් වෙනවා. දැන් යාළුවාගේ අபிසාරිතය පොඩ්ඩක් චෙක් කරලා බලන්න. ඔහොම ලං කරලා. දැන් යාළුවාගේ අபிසාරිතය බලන්න පරිස්සමෙන් හරි. ඇහැ ඇතුළට ගිහිල්ලා බලන්නේ නැහැ. ඔහොම ලං කරලා බලන්න. යාළුවාගේ ඒ අක්ෂි ගෝල දෙක ළමයි මෙහෙම අර රොටේෂනල් මූවමන්ට් එකක් වෙනව නේද? ඔයාලා දැන් වපරනවා කිව්වේ ඒකට. ඔහොම. ඒක හිතලා කරන එකක් නෙමෙයි ඉබේනේ සිද්ධ වෙන්නේ. ඒකට තමයි අபிසාරිතාවය කියලා කියන්නේ.